ටිකක් අවශ්‍ය යනවා. good morning මේ ඉතින් ඔන්න මාස ගාණක් පරණ vlog එකක් weekend එකේ දවස ගත වෙන විදිය. ඉතින් ඔන්න උදේන්ම husband නැගිටලා කඩලා තම්මන්න තමයි හදන්නේ. මං ඉතින් බබාලාගේ වැඩවයක හිටියේ. ඉතින් ඔන්න ඒගොල්ලොත් ඇහැරලා ඇවිල්ලා ඉන්නේ මේ වෙනකොට. ඉතින් උදේට හිතුවා කඩලා තම්බලා ලුණු මිරිසක් හදලා පොල් ටිකක් ලුණු දාලා කන්න. ඉතින් අපි නම් ඇත්තටම පිට රටක ජීවත් වුණාට හැම මොහොතකම පවුලේ හැමෝම එකතු වුණාම ගොඩක් වෙලාවට අපේ කෑමවල ලංකාවේ කෑමවල රස තමයි බලන්න කැමති. ඉතින් මේ vlog එක ගොඩක් දවස් කියලා මං කිව්වනේ. ඒ කියන්නේ මේ අවුරුදු මාර්තු මාසේ වගේ රෙකෝඩ් කරපු වීඩියෝ ක්ලිප්ස් වගේක් මේ. ඉතින් ගොඩාක් දවස් තිබුණා මගේ ෆෝන් එකේ. මට ඒවා ඩිලීට් කරන්න හිත දුන්නෙම නැහැ. මොකද මේ මෙමරිස් අපේ ජීවිතේ. ඉතින් ඒ නිසා මම හිතුවා ඔයගොල්ලොත් එක්ක මේක ෂෙයා කරගන්න, අපේ මෙමරිස් වලට එකතු කරගන්න ගමන්. මේක තමයි අද අපේ බ්‍රෙක්ෆාස්ට් එක. හරිම හෙල්ති කඩලයි ලුණු මිරිසකුත් හැදුවා. ඉතින් පොල් වලටත් ලුණු දාලා මම කන්න හරිම ආසයි මේ විදියට හදාගත්තා. මම බබාලා වොෂ් දාන අතරේ දවල් කෑමත් හස්බන්ඩ් හදන්න බාරගත්තා. ඒ හස්බන්ඩ් හදලා තිබ්බේ බණ්ඩක් එකක් තෙල් දාලා. ඇත්තටම ඒ වාජනේ මම කෑම හදන්න ගන්නේ නෑ. මම ගොඩක් වෙලාට බැදුම් වලට තමයි ගන්නෙ. ඒත් එයා දන්නේ නෑනේ. ඉතින් එයා තියෙන වලන් ටික අරගෙන කෑම හදලා. ඉතින් අනේ හරිම ආසයි මම එයාගේ කෑම කන්න. පුළුවන් හැම වෙලාවකම එයා කෑම හදලා අපිට රස බලන්න දෙනවා. ඉතින් අද දවල්ට හදන්නේ මොනවද කියලා බලමු. දොන්නේ ඒ අතරේ අපේ දෝනිත් ඇවිල්ලා ඉතින් ජූස් ඉල්ලනවා. ඉතින් තාත්තා ඉන්නේ මේ වීකෙන්ඩ් එකේනේ. ඉතින් හස්බන්ඩ් හැදුවා බණ්ඩක්ක තෙල් දාලා. එයා හැදුවා කරවල එක. මේ තියෙන ආදපු කරවල එක. ඒ අතරතුරේ මට කිව්වා පරිප්පු හදන්න කියලා. ඔන්න මම බිත්තර ටිකක් තැම්බෙන්න තියලා දැන් යනවා රෙදි ටික සෝදන්න. බබාගේ යුනිෆෝම්ස් ඉතින් රෙදි තියෙනවා. මම ඒ ටික බබාගේ යුනිෆෝම්ස් වෙනම දවසකත් අපේ ඩේ ටු ඩේ අඳින ඇඳුම් වෙන දවසකත් තමයි වොෂ් කරන්න දාගන්නේ. ඉතින් ඔන්න ඒ අතරතුරේ මට ඇවිල්ලා අපේ පුතා උදව් කරනවා බිත්තර ටික සුද්ධ කරගන්න. ඉතින් දවල්ට හැදුවේ බතුයි කරවල තෙල් දාලා බණ්ඩක්ක තෙල් දාලා පරිප්පුවක් කිරට හදලා බිත්තරයක් තම්බලා. මේ වගේ කෑම කන්න ඇත්තටම අපි හරිම ආසයි. මොකද වීකෙන්ඩ් එකේ තමයි අපි ආස දේවල් හදන්නේ. මොකද බබාලට ස්පයිසි කන්න බැරි නිසා මම වීක් ඩේස් වල මේ වගේ කෑම හදනවා අඩුයි. ඉතින් ඔන්න රෙදි ටිකක් සේදිලා තියෙන්නේ. ඒ ටික මම වේලෙන්න දාන්න ඕනි. වැඩ ගොඩාක් තියෙනවද? A few moments later. Hi. දැන් යනවා මම eyebrows plug කරගන්න. eyebrows හදාගත්තේ නැහැ කොට දවසකින් අසනීප වෙලා මිටපින්දා. මේ ළඟම තියෙන සැලොන් එකට යන්නේ. පයින් යන්නේ. ටිකක් අවසරයි. කුඩේකුත් ගත්තා. චූටි බඩ වගේ ගන්නක් තියෙනවා. එතනම තියෙන පොඩි ෂොප් එකක් තියෙනවා. ඒකෙන් ගන්න ඕන. යන් අපිත් එක්ක. මාත් එක්ක යන්. අපිත් එක්ක නෙමෙයි මාත් එක්ක. මම විතරයි යන්නේ. අවසරයි. යම් කමන්නේ උන්ට හවස පොඩි ගමනක් යන්න තියෙනවා. ඒ හින්දා eyebrows plug කරගන්න ඕනේ. ආව සරයි. ඒ උන්ට හුලංගුත් තියෙනවා ටිකක් අදට. මේ මෙතන තියෙන සැලොන් එකට තමයි යන්නේ. අර තියෙන එතන තියෙනවා පොඩි grocery items ගන්න shop එකක්. ඒකටත් යන්න ඕනේ. යම්කෝ මාත් එක්ක. අර ඔයාලට වෙන apartment එකේ තමයි අපි ඉන්නේ. මෙන්න මෙතන තමයි සැලොන් එකට ආයෙ බලමු ඕපන්ද කියලා. eyebrows නම් ප්ලග් කරගත්තා. දැන් අපි යමු මෙතන තියෙන ෂොප් එකට. මේ දවස්වල රස්නේ නිසා මොනවද ගන්න ඕනේ ජූස් මොනවද ලොකු දෙයක් ගන්න නැහැ. මේ ටික විතරයි ගත්තේ මම. හදිස්සි වුණ කරන බඩු ටිකක් හවස යනවා බඩු ගන්න. මම දැන් බඩු ටික අරගෙන ආවා. මෙන්න මේ බඩු ටික ගත්තේ. ටිකයි ගත්තේ අවශ්‍යම කරන දේවල් ටික. මං කිව්වනේ වීකෙන්ඩ් එකක් වුණාට අද හරිම බිසි දවසක් කියලා. ඉතින් අපිට හවස් වරුවේ තිබුණා හරිම ලස්සන හරිම අපි ආසාවෙන් ගිය
වැඩකට සහභාගී වෙන්න. ඉතින් අපේ ගොඩක් හිතවත් ෆැමිලි එකක බබෙක්ගේ බර්ත්ඩේ එකක් වෙනුවෙන් ස්වාමින් වහන්සේ නමක් වැඩම කරලා බබාලට විශේෂ වුණ ධර්ම දේශනාවක් තියන්න සූදානම් කරලා තියෙනවා. ඉතින් බබාලා ගොඩ දෙනෙක්ට ආරාධනා කරලා තියෙනවා. අපිටත් ආරාධනාවක් ලැබුණා. ඒකට සහභාගී වෙන්න. ඉතින් ඔන්න අපි යනවා 4 දෙනාත් එක්කම සුදුවතින් සැරසිලා ඒ ලස්සන ඒ මොහොතට සහභාගී වෙන්න. බබෙක්ගේ බර්ත්ඩේ එකක් නිසා බබාලා ගොඩ දෙනෙක්ටම ආරාධනා කරලා තිබුණා මේ ධර්ම දේශනාවට සහභාගී වෙන්න. ඉතින් මේ වෙනකොටත් කට්ටිය සූදානම් වෙනවා. Tutiam Sanggang Saranang Gacchami Tutiam Sanggang Saranang Gacchami Kariko Ehi Passiko Opanaiko Paccattam Veditappo Vinyohiti Supatipanno Bhagavato Savaka Sangho Ujupatipanno Bhagavato Savaka Sangho Te Sansacchena Sile Tadi ini nih udah. Mana ini kamu? බිසීම බිසී දවසක් වුණත් අද දවස හරිම ලස්සනට නිමා කරන්න ලැබුණ එක අපිට ගොඩාක් සතුටුයි. පොඩි දරුවෝ වෙනුවෙන් මේ කරපු හරිම ලස්සන වැඩේ අපි හැමෝම අගය කරනවා. ඉතින් තවත් ලස්සන vlog එකක් අරන් ඉක්මනින් එන්නම් ගිහිල්ලා එන්න.